ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ උපසභාපති දේශපාලන මණ්ඩල සභික අබේරත්න මාමුළුගම මෙතුමනි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. මහා සංඝරත්නයේ ඇතුළු ගරු අමාත්‍යතුමාලා ඇතුළු එක්සත් ජනතා විද්‍යා සමුදායේ සියලු පක්ෂ නායකතුමාලා අනිකුත් සම්භාවනීය අනුත්තර සියලු දෙනාගු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පක්ෂ සමාජිකත්වයේ උපසභාපති समाजवादी जनता पेरमुरे सुभाषचंद्र समाजवादी जनता पेरमुरे श्रीलंका महाजन पक्षे 28 වන සංවර්ධන උත්සවයේ සිය උණුසුම් සුහදසුමටුම් පිරිනුමයි. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක නායක අභාවප්‍රාප්ත විජේ කුමාර තුංගමැතිතුමාගේ මෙහෙයුමින් එදා එක්සත් සමාජවාදී පෙරමුර පිටුවා ගන්නා ලදී. අද समाजवादी जनता पेरमुर नाम අප පෙරමුර සමාජවාදයේ සඳහා කැප වූ වාම පක්ෂ ඒකරාශී කොට ජනතාවගේ ප්‍රගතිශීලී ඉදිරි ගමන සඳහා පිටු වූ ශ්‍රී ලංකා මහජන පක්ෂය පෙරමුර ගැන ක්‍රියා කරන්නටයි අපි තරයේ විශ්වාස කරනවා. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 28 වන සංවත්සරයේ ජය වේවා. මේක සහෝදරත්වයෙන් राजा कोल्लुगे प्रधान नेता समाजवादी जनता पेरमुर उपस्थित चलो माध्यवल दिनेश कुलवर्धन मेतुमा वेणुवेन महाजन එක්සත් පෙරමුරේ ප්‍රධාන ලේකම් කරුණාතිලක දිසානායක මෙතුමාන් එවු සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කරන්නට අපි ගෞරවයෙන් ආරාධනා කරන්නේ පක්ෂයේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති දේශපාලන මණ්ඩල සභික හේමලාල් ජයසිරි මැතිතුමනි ඔබතුමාට මහජන පක්ෂයේ ලෝක සභාපති ජී කරුණාපාල මැතිතුමන් ප්‍රධාන ලේකම් රංජිත් නවසමත්තුළු අද දින අපේ ආරාධන පරිදි මෙතනට පැමිණි සහෝදර සහ මිත්‍ර දේශන පාර්ශ්වවල නායකවරුනි එවැගේම මහජන පක්ෂයේ සියලුම සමස්ත සමාජිකත්වයෙන් අවසරයි මට ලැබී තිබෙන්නේ 28 වෙනි සංවත්සරය සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂයට සුපැතුම් කරමින් මහජන එක්සත් පෙරමුර සිඳවන ලද සුබපැතුම් පණිවිඩය අපට කියවීම. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 28 වෙනි සංවත්සරය උළෙල පවත්වන මෙම අවස්ථාවේ මහජන එක්සත් පෙරමුර උණුසුම් සහෝදරාත්මක සුබපැතුම් ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටින්. प्रधान लेखम गරු අමාත්‍යවර දිවු කුණසේකර මෙතුමාන් සුබ පැතුම් පණිවිඩයක් එක්කෙනෙක් වෙනවා. ඒ ඉදිරිපත් කරන්නට අපි ආරාධනා කරන්නේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කාන්තා සංග්‍රහණයේ ලේකම් සංඝයාද මෙල්මැතිනි ඔබතුමීට. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ විසින් ඉදිරිපත් කර ඇති සුභාශිංසන පණිවිඩ කියවීමට මට අවසර. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අපගේ සුභාශිංසනය ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 28 වෙනි ජාතික සමුළුව පැවැත්වෙන මෙම ප්‍රීතිමත් අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සහෝදරාත්මක සුබපැතුම් ඔබ වෙත ඉදිරිපත් කරන්න ලබන්නේ ඉමත් සහෝදරත්වයෙනි. රාජ්‍ය ත්‍රස්තවාදයක්, ජාතිවාදය සහ බෙදුම්වාදය එක් පැත්තකින් තවත් පැත්තකින් අධිරාජ්‍යවාදය හා නව ලිබරල් වාදයේ විසින් රට අඳුරු යුගයකට පත්කොට තිබූ අවස්ථාවක විජේ කුමාරතුංගයන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂය බීකනු ලැබුවේ එදා පැවති දේශපාලන පක්ෂය පීඨීම අරමුණු කොටගෙන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ජාතික සමුළුවට අපගේ සුබපැතුම් ඉදිරිපත් කර සිටින්නේ යතෝක අපේක්ෂාව නිදි කර දීමේ ශක්තිය හා ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනා කරමි. මේ සහෝදරත්වයෙන් දිවු ගුණසේකර ප්‍රධාන ලේකම් පක්ෂයේ ගරු උපසභාපතිවර දේශපාලන මණ්ඩල සභික බන්දුල කරුණාසාගර මෙතුමනි ඔබතුමාට. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති කැම්පත් ජී කරුණාපාල සහෝදරයා ඇතුළු එවැගේම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මහලේකම් රංජිත් නවරත්න මැතිතුමා ඇතුළු දේශපාලන මණ්ඩලය එවැගේම මධ්‍යම කාර්ය සභාවේ එවැනි විධායක සභාවේ සහෝදරයන් අවසරයි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 28 වන
පක්ෂ සංවත්සරයේ වෙනුවෙන් ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී උණුසුම් සුබපැතුම් පිරිනමන්නේ දැඩි සහෝදරත්වයෙන්. ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සමගිය ගොඩනැගීම සඳහා බලය බෙදා හැරීම තුළින් ජාතික එක්සත්කම තහවුරු කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තම නායකයන් වූ විජය කුමාර තුංග සහෝදරයාගේ සිට සිය ගණනක් සමාජිකයන්ගේ ජීවිත පූජාවෙන් නොසෙල්වී තම ප්‍රතිපත්තිය ආරක්ෂා කරගනිමින් මෙරටේ වමේ ව්‍යාපාරය හා එක්ව ඔබ ගමන් මඟ විශිෂ්ටය ආඩම්බරය. අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් එතුමන් විවාද වෙනවා. අපේ සඳහා ආරාධනා කරන්නේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති දේශපාලන මණ්ඩල සභාවක අයංගනී දසනායක මැතිණියනි ඔබතුමියට මෙම සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ගරු සභාපතිතුමා මහලේකම්තුමා බණ්ඩාරතුමිය ප්‍රමුඛ සියලු සමාජිකත්වයන් අවසර අප පක්ෂයේ ආරාධනයෙන් මෙම ස්ථානයේ ප්‍රමුණි අති ගෞරවනීය වූ සම්මානීය සියලු ආරාධකයන්ගේ අවසර මා ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සුභාශිංසනය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අපගේ සුභාශිංසනය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් සහ රටවැසියන්ගේ යහපත හා සුභ සිද්ධිය උදෙසා කවදත් කැපවීමෙන් කටයුතු කරන ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා මහජන පක්ෂය තම පක්ෂයේ ජාතික නියෝජිත සමුළුව හා 28 වන සංවත්සරවල සමරන මෙම මොහොතේ සුභ පැතීමට ලැබීම පිළිබඳව මම අවුරුද්දට සතුටු වෙමි. ශ්‍රී ලංකා විධාන පක්ෂයේ සුබ පැතුම් පණිවිඩය ශ්‍රී ලංකා මහජන පක්ෂයේ දේශපාලන මණ්ඩල සභාවක නියෝජ්‍ය ලේකම් CS මුදල් නායක මැතිතුමනි ඔබතුමාට ඉදිරිපත් කිරීම සඳහා ආරම්භිත සම්භාවනීය මන්ත්‍රී සහ සහෝදර සහෝදරී අද විශේෂයෙන් සංගঠন ශ්‍රී ලංකා මහජන පක්ෂයේ විශේෂ සංගঠনයේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ උපසභාපතිතුමා මේ 80 දශකයේ වමේ බලවේගයක් වශයෙන් කර්මීයතා වාමාංශික එක්සත් කරමුණ කැඩී බිඳි ගොස් විසිරිකුණුයි ප්‍රතිශීලී දේශපාලන ව්‍යාපාරයේ අවශ්‍යතාවය තදින් මතකයේ තිබේ. ඒ අවශ්‍යතාවයේ පිරිමසාලමින් නිමක් වශයෙන් දිවංගත විජය කුමාර තුංගයන් විසින් මූලිකදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භයේ සනජවන් කරන ලදී. ජාතික සමගිය කිරීමට උත්තරේ ත්‍රස්තවාදී කියන අතර කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් ඔබ පක්ෂයේ කටයුතු කළ බව අප හදවතින් නොමිලී පවතී. ඔබ පක්ෂයේ විශේෂ සංස්කෘතියේ සමරන අවස්ථාවේ ශ්‍රී ලංකා දාස් පක්ෂයේ සුභාසින්තනයේ මේ මගේ එක්වුණ. මේට ශ්‍රී ලංකා දාස් පක්ෂයේ දාලේකම් මගේ පක්ෂයේ. ඒ මහලේකම් කාර්යක්‍රම සම්පත් සභාවද ගෞරව මාත්‍යවරේ සුසිල් ප්‍රේමචන්ද්‍රතුමන් පාලක දෙවෙනි එම සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කරන්නට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහකාර ලේකම් ශ්‍රීවන්ත දිසානායක මැතිතුමනි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ගරු සභාපතිතුමන් ප්‍රමුඛ සමස්ත සමාජිකයන්ගේ අවසරයි මේ අවස්ථාවේදී මා එක්සත් ජනතා නිදහස් සංගමයේ සුභාශිංසනීය පණිවිඩය ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා මහජන පක්ෂය 80 දශකයේ සිට මේ දක්වාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාවාදී දේශපාලන මණ්ඩලයක සභාවක් විශ්ලේෂණය කෙරේ. වසර 10ක එක්සත් ජාතික පක්ෂ පාලනයේ එරෙහිව නැගී සිටීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුව ක්‍රියාකාරී දේශපාලන වැඩසටහනකට සහාය දක්වූ ප්‍රධාන දේශපාලන පක්ෂය අතර ශ්‍රී ලංකා මහජන පක්ෂය සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේ. राष्ट्रवादी हिंसागत रटनी आरंभ කොට ඇති ජයන්ත සංවර්ධන ක්‍රියාදාමයන් තුළින් ආසියාවේ ආශ්චර්යමත් රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ කාර්යභාරයට උවදීම සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂයට තව තවත් ජයග්‍රහණ ලැබේවායි සුබ පතමි. ඒ.ඩී. සුසිල් ප්‍රේමචන්ද්‍ර මහලේකම් එක්සත් ජනතා නිදහස් සංගම. ගෞරවනීය ජීවෝ චේරතුමන් පාලක සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කරන්නට අපි ආරාධනා කරන්නේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නියෝජ්‍ය ලේකම් වයඹ පළාත් සභා මන්ත්‍රී අසංක නවරත්නතුමනි ඔබතුමාට ශ්‍රී
ලංකා මහජන පක්ෂයේ 28 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන්න ඉතා සතුටුයි. 1984 ජනවාරි 22 වෙනි දින ආරම්භ වූ ශ්‍රී ලංකා මහජන පක්ෂය මේ දේශපාලන ගමන් මාර්ගයේ සම්දිස්ථානයක් සම්පූර්ණ කළ පක්ෂය බව ප්‍රකාශ කරන්නේ ඉතා නිර්මාණීයයි. එදා විජේ කුමාරතුංග මැතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ගමන් මාර්ගයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මෙන්ම ටීවී ලංගරත්න ආචාර්ය ප්‍රේමදාස උදගම සී කුමාර සූර්ය ඔසී අධි විමසේකර අධිවිඥ දීගණ්ඩ කුලරත්න පරමාසේන දයාල වෛද්‍ය සිල්වා වැනි දේශීය ශක්තිය ලැබුණ බව මා දන්නවා. ඒ වගේම මාගේ නිදහස්වීමේ බොහෝදෙනෙක් සත්‍යමුණ වීදිනේදී අප පක්ෂයේ සහායක වූ පක්ෂ අතර ශ්‍රී ලංකා මහජන පක්ෂය ලබා දුන් දායකත්වයේ අති විශිෂ්ටය. දායකවසරක එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කර පොදු ජන එක්සත් කරනු රජයක් දිවිකිරීම නිසා මහජන පක්ෂයේ ලැබුණු නායකත්වය කිසිදු මොහොතක අමතක කර නොහැක. දේශීය සාමය හා ජාතීන් අතර සමගිය වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂය ජනතාව තුළ අමරණීයත්වයට පත්ව තිබේ. 2005 සහ 2010 ජනාධිපතිවරුන්ගේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය නිසා අප සමග එක කටයුතු කළ පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා මහජන පක්ෂය තම ජාතික වගකීම ඉටු කර තිබෙන බව පෙන්වා දෙන්නේ අභිමානයයි. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වසර 28ක මේ ආගමන්වල විවිධ අභියෝගයන්ට මුහුණ දුන් පක්ෂයයි. එදා සිට මේ දක්වා ඒ ප්‍රධාන ලේකම් ධූරේ දන්න රංජිත් නවරත්න මැතිතුමාගේ විරෝධීව නිසා මෙතෙක් පක්ෂය අභියෝග මැද නොසලී ඉදිරියට ගෙන පැහැදිලි අතරම පක්ෂය අනාගත කටයුතු වෙන සුබපැතීමට මම මේ අවස්ථාවක් කරගන්නේ. දීනිදයරත්න ශ්‍රී ලංකා ආශ්‍රමාර්ථය බුද්ධ ශාසන මහා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය සමාජවාදී ජනතා පෙරමුණ අපේ රටේ සදා රාමවාදී දේශපාලන පක්ෂ පහකින් සමන්විත සංග්‍රාමයක්. එහි කොළඹ දිස්ත්‍රික් සම්මේලනයේ පෙබරවාරි 12 වෙනිදා වත්තේකර සංසද් ශාලාවේදී පෙරවරු 9ට පැවැත්වෙන බව අපි ඔබට සිහිපත් කරන වෙලාවේ සමාජවාදී ජනතා පෙරමුණ යෝජනය කරමින් ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා මහජන පක්ෂය මේ සියලුම පක්ෂ යෝජනය කරමින් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ මේ සමතවල ආමන්ත්‍රණය කරන්නට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ගෞරව මාත්‍යවර වාසුදේව නානායක මැතිතුමනි ඔබතුමාට මේ සුවිශේෂී අවස්ථාවේ සහෝදර අමාත්‍ය රාජ්‍ය සේනාත්ම මැතිතුමනි මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අපේ රංජිත් නවරත්න මැතිතුමනි ලංකා සමසමාජ පක්ෂ නියෝජනය කරමින් සිටින අනිල් සුවිසා සහෝදරයනි දේශ විමුක්ති පක්ෂ නියෝජනය කරමින් මේ සිටින ප්‍රියතම සහෝදරය ඒ සමාජවාදී ජනතා පෙරමුණ නියෝජනය කරමින් සිටින කොළුරේ සහෝදරය මට තවත් අවකන්නට කවුරුත් ලැබුණා නම් ඒක මට සමානයි. අපේ පක්ෂයේ සුබපැතුම් පණිවිඩය කියන්නේ ළඟ. ඒ කොහොමද විශ්වාසය කිය මම කල්පනා කරමින් ඉන්න වෙලාවේ තමයි මට කතා කරන්න කිව්වේ. මොන්නේ අපේ සුබපැතුම් පණිවිඩය වෙනවට මගේ කතාව දැනනවා වගේ තමයි මට දැනෙන්නේ. කමක් නැහැ. ඒ සුබපැතුම් පණිවිඩය මම නැවත කියනවා. මම හිතපු කාලේ තුල අත්‍යවශ්‍ය සහෝදරවරුනි මේ 28 වෙනි සංවත්සරය මේ සම්මේලන වාරය